පුතේ අලුත්ම තත්ත්වය වෙතයි අපි දැන් අවධානය යොමු කරන්නේ. ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වූ බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ අලුත්ම ඒජන්සි වාර්තාව ඉරානය සහ ඊශ්‍රායලය දැන් සටන් විරාමයකට එකඟ වී තිබෙනවා. ඔබ දන්නවා ඉරාන ඊශ්‍රායල සටන් විරාමය දැන් ක්‍රියාත්මකයි කියලා අද උදේවරුේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළා. ඒ තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමෙහි විශේෂ සටහනක් යොදමින් ඉරාන ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය මේ වෙලාවේදී යොමුව ඇති පසුබිමක තමයි මේ සටන් විරාමයට රට එළඹෙන්නේ. දැන් අද වෙනකොට දින 12ක් ගතව අවසන් වුණා මේ ගැටුමට. විශේෂයෙන්ම මේ ගැටුමට මේ වෙද්දී මේ රටවල් දෙක විතරක් නෙවෙයි තවත් රටවල් හවුල් වීම තමයි අපිට අද උදෑසන වන විට දකින්නට ලැබුණු විශේෂ තත්ත්වය. දැන් ඇමරිකාව මේකට සම්බන්ධ වීම නිසා මුළු ලොව පුරාම ආందోලනාත්මක වාතාවරණයක් උද්ගත වූ බව ඔබ දන්නවා. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමරිකාව ප්‍රහාර එල්ල කිරීමත් සමගම ඇති වුණේ ඉතාම වෙනස් තත්ත්වයක්. මේ වගේ පසුබිමක් තුන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකානු ජනාධිපතිතුමා අද උදෑසන 3:32ට පමණ තමන්ගේ සෝෂල් මීඩියා වල ට්‍රුත් ගිණුමෙහි සෝෂල් මීඩියාහි දැම්මා. විශේෂයෙන්ම ඉරාන ඊශ්‍රායල පූර්ණ සටන් විරාමයකට එකඟ වුණා කියලා. මේ සම්බන්ධයෙන්ුත් ඇත්තෙන්ම ඇති වුණේ අර්බුදකාරී තත්ත්වයක්. ඒ අනුව පැය 6ක් තුල සටන් විරාමය ආරම්භ විය යුතු බව විශ්ලේෂකයින් විදේශ විචාරකයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා. දැන් පැයකට විතර කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවසුවා ඉරාන ඊශ්‍රායල සටන් විරාමය දැන් ක්‍රියාත්මක වුණා. අර්බුද එහෙම හදාගන්න එපා. දෙරටම ඊටාම උවමනාවෙන් සටන් විරාමයේහි කටයුතු කළ යුතු බව සටන් විරාමය කඩ නොකරන ලෙස ඔහු ඉල්ලා සිටියා. කෙසේ වෙතත් ඉරානය සහ ඊශ්‍රායලය මේ වෙද්දී රටේ දෙරටේ සටන් විරාමයට එකඟ වූ බවයි අලුත්ම ඒජන්සි වාර්තාවල සඳහන් වෙන්නේ. ඉරාන සහ ඊශ්‍රායලය පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්. අධීර වශයෙන් මෙම සටන් විරාමයේ ක්‍රියාත්මක වන බව ඇමරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය සටහන ඔස්සේ පැහැදිලි කර තිබෙනවා. එහි මුලින්ම දැක්වෙන්නේ සැමට සුබ පැතුම් යන්නයි. පණිවිඩය සටහන් කරන මොහොතේ සිට දළ වශයෙන් පැය 6ක් තුළ ඉරානය සහ ඊශ්‍රායලය පවතින ගැටුම් අවසන් කළ යුතු වෙනවා. පූර්ණ සටන් විරාමයේ පැය 12ක් සම්පූර්ණ වන තැන යුද්ධය අවසන් වන බවට සැලකෙන අතර එය ඉරානය නිල වශයෙන් සටන් විරාමයේ ආරම්භීමයි. 12 වන පැයේදී ඊශ්‍රායලය සටන් විරාමය ආරම්භ කරන අතර 24 වන පැයේදී දින 12ක් පුරා පැවති යුද්ධය නිල වශයෙන් අවසන් වූ බවට සලකන බවද ඇමරිකානු ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය පණිවිඩයේ සඳහන්. මෙම සෑම සටන් විරාම කාලපරාසයක් තුළම දෙරට එකිනෙකාට සමකාමී සහ ගෞරවාන්විතව සැලකිය යුතු බවද ඇමරිකානු ජනාධිපතිවරයා පවසනවා. එය ඒ ආකාරයෙන්ම සිදුවනු ඇති බවත් තමා ඉරානයට සහ ඊශ්‍රායලයට සුබපතන බවත් පවසන ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙය දින 12ක යුද්ධය ලෙස හැඳින්වෙන බවයි. මෙය අවසන් කිරීම සඳහා විදතරා ගැනීම ධෛර්යය සහ බුද්ධිය තිබීම ගැන තමා ඊශ්‍රායලයට සහ ඉරානයට සුබපතන බවටද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මෙම යුද්ධය වසර ගණනාවක් ඉදිරියට යා හැකිව තිබූ බවත් ඉන් මුළු මැද පෙරදිගම විනාශ වීමට ඉඩ තිබූ බවත් පෙන්වා දෙමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ එය එසේ නොවූ බවත් කිසිදා එවැන්නක් සිදු නොවන බවයි. දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට ඉරානයට මැද පෙරදිගට ඇමරිකාවට මෙන්ම මුළු මහත් ලෝකයට ආශිර්වාද කරන බව පවසමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය පණිවිඩය අවසන් කර තිබෙනවා. රොයිටර් පර්සේවයේ වාර්තා කරන්නේ කටාර් රාජ්‍ය මෙම සටන් විරාමයේ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බවයි. ඒ අනුව කටාර් අගමැති ෂේක් මොහමඩ් බින් අබ්දුල් රහ්මාන් අල් තානි ඉරාන් නිලධාරීන් සමග දුරකථන සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ එහිදී තමා සටන් විරාමයට ඉරානයේ එකඟතාව තහවුරු කරගත් බවයි. ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වී ඇති බව ට්‍රම්ප් ඔහුට පැවසීමෙන් අනතුරුව ඔහු එසේ ඉරාන නිලධාරීන් සමග දුරකථන සාකච්ඡාවක් සිදු කර තිබුණා. ට්‍රම්ප් ඔහුගෙන් ඉල්ලා තිබුණේ ඉරානය මෙම සටන් විරාමයට එකඟ කර ගැනීමට සහයෝගය දක්වන ලෙසයි. අලුත්ම ප්‍රහාර ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය අනුව සටන් විරාමය ආරම්භ වීමට පැය 6ක කාලයක් ලබා දුන්නා. ඒ කාලය ගතවන්නටත් පෙර ඉරානය ඊශ්‍රායලය වෙත මිසයිල් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. විදේශ මාධ්‍ය වාර්තා කළේ පැය 2ක් තුළ මිසයිල් ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීම් 5කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කෙරෙනු බවයි. ඒ අනුව තෙල් අවීව්හි නගර පුරා පිපුරුම් හඬ ඇසුණු බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. හොඳයි ඒ දර්ශනවල සහ තොරතුරුවල ඔබ දුටුවේ විශේෂයෙන්ම මීට විනාඩි ගණනාවකට ඉහතදී සංස්කරණය කෙරෙනු දර්ශන සහ තොරතුරු. එතකොට අප අද ප්‍රවෘත්ති ප්‍රකාශය ආරම්භයේදීම ඔබට අනාවරණ කළ පරිදි දැන් දුන් පරිදි මේ වන විට දෙරට අතර ඊරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී තිබෙනවා. එය තමයි අලුත්ම තොරතුර. දැන් ඊයේ සටන් විරාමය පිළිබඳව සාකච්ඡා රැ බොහොමයක් ආරංචි මාර්ගයෙන් දැනුණත් මේ පිළිබඳව නිශ්චිත තත්ත්වයක් උදෑසන වන විට තිබුණේ නැහැ. ඊයේ රාත්‍රියේ මුළු ලෝකයේම විශේෂ අවධානයක් කටාර් රාජ්‍ය දිනාගත
යොදාගත් බව ඔබ දන්නවා. මොකද මේ ඊරානය ප්‍රහාර එල්ල කිරීමත් සමගම මෙහි ඊරාන ප්‍රහාරය වැදගත්. ඒ කටාරයේ හමුදා කඳවුර අලුදෙයිද ඇමරිකානු ගුවන් කඳවුර එක්සත් ජනපද මධ්‍ය විධානයේ මැද පෙරදිග ගුවන් මෙහෙයුම් මූලස්ථානය නිසායි මේ ප්‍රහාරය එල්ල කළේ කියලා ඊරානය කිව්වා. මේ ප්‍රහාරය එල්ල වුණේ ඇමරිකාව ඊරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන 3කට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ඊට දැක් වූ ප්‍රතිචාරයක් විදිහට පමණක්මයි කියලයි ඊරානය පසුව අනාවරණය කළේ. ඊයේ රාත්‍රියේ මොකක්ද සිද්ධ වුණේ? කටාර් රාජ්‍යයේ සහ ඉරාකයේ ඇමරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ඉරානයෙන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඒ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට එල්ල වූ ඇමරිකානු ප්‍රහාර වලට ප්‍රතිචාර එල්ල කරන බවට ඉරානය දැඩි ලෙස අනතුරඟ වූ පසුබිමක් තුලයි. ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය තහවුරු කර තිබෙන්නේ කටාරුවේ පිහිටි අල් උදෙයිද් ඇමරිකානු ගුවන් කඳවුර ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වූ බවයි. ඉරානය මෙම කිවිසුම ප්‍රොමිස් ඔෆ් වික්ටරි ලෙස හඳුන්වා තිබෙනවා. අලුදෙයිද් ගුවන් කඳවුර මේ තරම් වැදගත් ඇයි? එක්සත් ජනපද මධ්‍යම විධානයේ මැද පෙරදිග ගුවන් මෙහෙයුම් මූලස්ථානය ලෙස අලුදෙයිද් ගුවන් කඳවුර කටයුතු කරනවා. එහි ස්ථානගත කර ඇති ඇමරිකානු බටපිරිස් සංඛ්‍යාව 8000කට අධිකයි. ඉරාකයේ ඇමරිකානු හමුදා මෙහෙයුම් වල ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානය වන මේ කඳවුරේ ඇති ගුවන් දහවන පථය දිගුම ගොඩබෑමේ පථය ලෙසද හැඳින්වෙනවා. මේ ප්‍රහාර එල්ලවීමට ටික වේලාවකට පෙර කටාර් රාජ්‍ය තම ගුවන් අවකාශය වසා දැමීමටද කටයුතු කළා. ඒ ඉරානයේ පහර දීමක් සම්බන්ධයෙන් ලැබුණු අනතුරංගවීම මතයි. එමෙන්ම කටාර්හි වෙසෙන ඇමරිකානුවන්ට සිය නිවෙස් වලින් පිටතට නොගොස් ආරක්ෂිතව රැඳී සිටින ලෙස මේ ප්‍රහාරයට පෙර කටාර්හි ඇමරිකානු තානාපති කාර්යාලය දන්වා තිබුණා. මේ අතර රොයිටර් පුවත් සේවය වාර්තා කළේ කටාර් රාජ්‍යයේ දොහා අගනුවර පිපුරුම් හඬ ඇසුණු බවයි. ඉන් හානි සිදු ඇද්දැයි මෙතෙක් වාර්තා වන්නේ නැහැ. ඉරානය ඉරාකයේ ඇමරිකානු කඳවුරු වලටද ප්‍රහාර එල්ල කළා. ඒ අනුව ඉරාකයේ ටාජි හමුදා කඳවුර, බැග්ඩාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුල තිබෙන ඇමරිකා හමුදා ඒකකයක් වන වික්ටරි බේස් සංකීර්ණය, ඉමාම් අලි කඳවුර සහ බලද් හමුදා කඳවුර එසේ ප්‍රහාරවලට ලක්ව තිබෙනවා. කටාර් රාජ්‍යයේ ප්‍රතිචාරය. ඉරානය විසින් තමන් වෙත එල්ල කළ ප්‍රහාර කටාර් රාජ්‍ය තරයේ හෙලා දැක තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක මජිද් අල් අන්සාරි කියා සිටියේ සිය රටේ ගුවන් ආරක්ෂණ පද්ධතිය ඉරාන මිසයිල් ප්‍රහාර හඳුනාගෙන සාර්ථකව වැඩ පැවැත්වූ බවයි. එමෙන්ම අදාළ කඳවුර මීට පෙර ඉවත් කරගෙන තිබූ බවද ඔහු සඳහන් කළා. මේ ප්‍රහාර හේතුවෙන් කටාර් හමුදාවේ හෝ මිත්‍ර හමුදාවල කිසිවෙකුට හානි සිදු වී නැති බවද එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා පැවසුවා. මේ අතර කටාර් රාජ්‍යයේ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම ස්ථාවර බව කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශක ජබරල් නයිම් පැවසුවේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. කිසිදු ජාත්‍යන්තර අර්බුදයක් හෝ ගැටුමක් මත කටාර්හි ජනතාවගේ ජීවිතවලට බලපෑමක් ඇතිවීමට ඉඩ නොදෙන බව ඔහු රූපවාහිනී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවා. කටාර් ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ඉරානය එල්ල කරන ලද මිසයිල් 19න් 18ක් ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් සාර්ථකව ව්‍යාර්ථ කළ බවයි. ඉරානයේ ප්‍රතිචාරය. සිය මිසයිල් ප්‍රහාරයට ඉලක්ක වුණේ කටාරුහි ඇති ඇමරිකානු හමුදා කඳවුර පමණක් බව ඉරානය පවසනවා. එරට උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ නිවේදනයකින් කියවුණේ කටාරුවේ සමග ඇති උණුසුම් හා ඓතිහාසික සබඳතාව ඒ ආකාරයෙන්ම පවතින බවයි. ඇමරිකාව න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ බෝම්බ සංඛ්‍යාවට සමාන මිසයිල් සංඛ්‍යාවක් එල්ල කළා යයිද එම නිවේදනයේ දැක්වුණු බව ඉරාන මාධ්‍ය පැවසුවා. ඇමරිකාවේ ප්‍රතිචාරය. අලුදෙයිද් ඇමරිකානු ගුවන් කඳවුරට ප්‍රහාරයක් එල්ල කරන බවට ඉරානය කලින් දැන්වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සමාජ මාධ්‍ය සටහනක් තවමින් ඔහු පැවසුවේ මේ ප්‍රහාරයෙන් කිසිදු ඇමරිකානුවෙකුට හානියක් සිදුව නොමැති අතර ඒ පිළිබඳව තමා සතුටු වන බවයි. අදාළ කඳවුරේ සියල්ල ඉන් පෙර ඉවත් කරගෙන තිබූ බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසනවා. මේ ප්‍රහාරය පිළිබඳව කලින් දැනුම් දීම පිළිබඳව ඉරානයට ස්තුති කළ ඔහු පැවසුවේ ඉරානයට දැන් සාමය සඳහා කටයුතු කළ හැකි බවයි. ඉරානයේ ප්‍රහාර ගැන ලොව රටවල් වල ප්‍රතිචාර. කටාර් සහ ඉරාකයේ පිහිටි ඇමරිකානු කඳවුරු ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල් ප්‍රහාර මැද පෙරදිග රටවල් කිහිපයක් හෙලා දැක තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ සෞදි අරාබිය, ඕමානය, ඊජිප්තුව, ඉරාකය සහ ජෝර්දානය ආදී රටවල් රැසක් මේ ප්‍රහාරය හෙලා දැක ඇති බවයි. ගුවන් ගමන් තත්වය. ඉරානයේ ප්‍රහාර හමුවේ తాවකාලිකව වසා දැමුණු මැද පෙරදිග ගුවන් කලාපය යලි විවෘත කර තිබෙනවා. ඒ අනුව කටාර් රාජ්‍ය, බහරේනය සහ කුවේට් රාජ්‍ය සිය ගුවන් අවකාශය විවෘත කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර කටාර් සහ කුවේට් බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානා යලි කොළඹ බලා පියාසර කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ එම යානා ඕමාන් වෙත ගොඩ බස්සවා ඉන්ධන ලබා ගැනීමෙන් පසු යලි මෙරටට පියාසර කළ බවයි. ඒවායේ ගමන්ගත් විදේශ මගීන් හෝටල් වෙත යොමු කර
කර ඇති අතර ලාංකික මගින් සිය නිවෙස් වෙත යොමු කිරීමට පියවරගත් බව ගුවන් සමාගම පැවසුවා. අදාළ යානා යලි ප්‍රයාසර කරන වේලාවන් සම්බන්ධයෙන් පවතින ආරක්ෂිත තත්ත්වය සමාලෝචනයෙන් පසු තීරණය කිරීමට නියමිතයි. මේ අතර ඩුබායි, අබුඩාබි සහ රියාද් බලා ප්‍රයාසර කළ ගුවන් යානා සුළු ප්‍රමාද වීම වලින් අනතුරුව ආරක්ෂිත මෙම රටවලට ගොඩ බැස්සූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා. එම සමාගම සඳහන් කළේ සෙසු ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදු කරමින් නැති බවයි. හොඳයි මේ අර්බුදයක් සමගම ශ්‍රී ලාංකිකයින් විදිහට අපිට වැදගත් උනේ මැද පෙරදිග කලාපයේ වාසය කරන ජීවත් වෙන අපේ ලාංකිකයින්ගේ තත්ත්වය උන්ට මොකද වුනේ උන් ආරක්ෂිතද ඔයගේ කරුණු කාරණා ගැටලු කරනාවක් අපිට අද උදෑසන වෙන විට මතුවුණා. අපි කටාර් රාජ්‍ය ගත්තත් ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් ජීවත් වෙන රාජ්‍යයක් රැකියා සහ බොහෝ කටයුතු වල නිරත වන පිරිස් බොහොමයි. අපි ඊ රාත්‍රී ප්‍රහාරයත් එක්කම මැද පෙරදිග කලාපයේ තත්ත්වය මොකක්ද කියලා විමසා බලන්නටයි සෝදානම් වන්නේ. අපි බහරින් රාජ්‍ය මීට මුහුණ දුන්නා. ඔවුන් මේ සිද්ධිය අද්දුටුවා. එහි රැඳී සිටින නිවුස් ෆස්ට් අප වාර්තාකරු අශේන් තාරක අශේන් අපි සම්බන්ධ කරගන්නවා මේ වෙලාවේදී බහරින් රාජ්‍යයේ සිට මේ මැද පෙරදිග කලාපය සහ ඒ ආශ්‍රිත අර්බුදය පිළිබඳව ඔහු අත්විඳ දේ අපිට ප්‍රකාශ කරන්න. එම ප්‍රහාර හේතුවෙන් විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදු වී නොමැති බව තමයි දැනට අපට තොරතුරු වාර්තා වන්නේ. ඊයේ රාත්‍රියේ ඇති වූ තත්ත්වය පිළිබඳව බහරේනයේ සිට ඔබට තොරතුරු ගෙනෙනවා නම් බහරේන් රාජ්‍යය තුළ ඊයේ රාත්‍රියේ 7:37ට පමණ ආරක්ෂක සීනු නාද වීමක් සිදු වුණා. පැය එකහමාරකට ආසන්න කාලයක් එම ආරක්ෂක සීනු නාද වීම සිදු වීම තිබුණා. මෙහි ආරක්ෂකයන් සඳහන් කර සිටියේ බහරේනයේ ගුවන් කලාපයේ හරහා ගමන් කළ හඳුනා නොගත් වස්තුවක් හේතුවෙන් ඔවුන්ට එම අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කිරීම සිදු වූ බව තමයි ඔවුන් අපට වාර්තා කර සිටියේ. ඒ හේතුවෙන් බොහෝ දෙනා විශේෂයෙන්ම පුරවැසියන් සහ මේ රට ඇතුළේ සිටිනා වූ සියලුම දෙනාට සිදු වුණා ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන්නට. ඒත් එකම තමයි කටාර් රාජ්‍යයේ ඇමරිකානු කඳවුරු වලට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වුණේ. නමුත් දැන් මේ වන විට රටේ තත්ත්වය සාමාන්‍ය අතරපත් වෙමින් තිබෙනවා. ආරක්ෂක අංශ සඳහන් කර සිටින්නේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ දැන් මේ වන විට කටයුතු කළ හැකි බවයි. නමුත් ඉතාමත් විමසිල්ලෙන් සිටින ලෙස මේ වන විට දැනුම් දී තිබෙනවා. විශේෂයෙන්ම බහරේනයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇතුළු අනිකුත් තානාපති කාර්යාල සියලුම දෙනා මේ වන විට තමන්ගේ පුරවැසියන්ට නිවේදන නිකුත් කර තිබෙන්නේ ඉතා විමසිල්ලෙන් පසුවන්න ආරක්ෂිත ස්ථානවල පසුවන්න සහ ආරක්ෂක අංශ ලබා දෙන්නා වූ උපදෙස් අනුව කටයුතු කරන ලෙස. ඒ වගේම මීට ටික වෙලාවකට පෙර ලෝක ආර්ථික සංසදයේ නිවේදන නිකුත් කරමින් සඳහන් කර සිටියේ දැනට මේ මැද පෙරදිග ඇතිවීම තිබෙනා වූ තත්ත්වයේ හේතුවෙන් ඉදිරියේදී ලෝකයේ දරුණු ආර්ථික විපාකයන් මුහුණ දීමේ අවධානමක් ඇති බවත් ඊට කඩිනමින් විසඳුම් සෙවී යුතු බවත් තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. කෙසේ වෙතත් මෙයයි මේ වන විට මැද පෙරදිග තිබෙනා වූ තත්ත්වය ඔබට යලි තොරතුරු වාර්තා කිරීමේ අපේක්ෂාවෙන් මම සමුගන්නවා. මම අශේන් තාරක නිවුස් ඩෙස්ක් වෙන්නේ. සුරි අශේන් තොරතුරු ගෙනීම සම්බන්ධයෙන් දැන් නම් පොඩි අපිට හුස්මක් හෙලන්න පුළුවන් නේද මේ සටන් විරාමයකට එළඹුණු නිසා. කෙසේ වෙතත් අපි ඔබව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී තවත් තොරතුරු දැනගැනීමේ බලාපොරොත්තු වෙන. දැන් ගැටුම් පවතින ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය සම්බන්ධයෙන් ඔබ බෙහෙවින්ම සැලකිලිමත් ඔබගේ සමීපතවීන් සම්බන්ධයෙන් ඔබ උනන්දු වෙනවා. දැන් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මේ දෙරටේම රැඳී සිටින නිසා විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේම ඊශ්‍රායලයේ තානාපති කාර්යාලය විශේෂ දැනුම් දීම් කීපයක්ම මේ වෙලාවේ සිදු කරනවා. විශේෂයෙන්ම ආරක්ෂිතව රැඳී සිටීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ඒ දැනුම් දීම අතරේ ප්‍රධානයි. ඒ වගේම දැන් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඔවුන් සඳහාත්. ඒ වගේම ඉන්දියා රජය ඔබ දන්නවා මේ වන විටත් නොමිලේම ගුවන් ගමන් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින පුද්ගලයින්ගේ ලියාපදිංචියක් අද දවසේදී විශේෂයෙන්ම සිදු කරනවා කියලා. ඒ පිළිබඳවයි මේ දැනුවත් කිරීම. ඉන්දිය රජයේ නොමිලේ ගුවන් ගමන් පහසුකම යටතේ ශ්‍රී ලංකාව බලා පැමිණීමට අපේක්ෂිත පුද්ගලයන් 17 දෙනෙකු ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙනවා. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ ජෝර්දානයේ අම්මාන් සිට නවදිල්ලිය දක්වා ගුවනින් ගමන් කොට දිල්ලි නුවරින් ගුවන් ටිකට් පත් මිලදීගෙන නැවත මෙරටට ඔවුන්ට පැමිණිය හැකි බවයි. මේ අතර තවත් 20 දෙනෙකු ඊජිප්තුවේ කයිරෝ නුවරට ගොස් නැවත මෙරටට පැමිණීමට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු නැවත ඊශ්‍රායලයට යාමට ලියාපදිංචි වී ඇති බව තානාපතිවරයා ප්‍රකාශ කළා. ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා ක්‍රියාත්මක ගුවන් යානාවල ලාංකිකයින් වෙනුවෙන් ආසන කිහිපයක් ලබා දීමට ඉන්දිය රජය එකඟතාවය පළ කළා. නිමල් බණ්ඩාර මහතා දැනුම් දෙන්නේ එම ගුවන් යානාවල ගමන් කිරීමට අපේක්ෂිත කරන පිරිසට ටෙල් අවීව් සිට ජෝර්දානයේ අම්මාන් නුවර දක්වා ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබා දුන් බවයි. මේ අතර යුදමය තත්ත්වයේ හේතුවෙන් නියමිත දිනට ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයින්ගේ වීසා කාලය ජුලි මාස 31 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායලය වෙත පැමිණීමට ගුවන් යානා ආරම්භ කළ පසු අවහිරයකින් තොරව ඔවුන්ට ඊශ්‍රායලය කරා පැමිණීමට හැකිවනු ඇති බවයි. දැනට නිවාඩු කාලය ගත කිරීමට ශ්‍රී ලංකාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් 219 දෙනෙකු නැවත ඊශ්‍රායලය බලා පැමිණීමට නියමිත බවද ඔහු පැවසුවා. කෙසේ වෙතත් මෙම ගැටුම ආරම්භ වේ දින 12ක කාලයක් ගත වෙද්දී ඉරානය සහ ඊශ්‍රායලය දැන් සටන් විරාමයකට එකඟ වී තිබෙනවා. මේ ගැටුමේ අලුත්ම තොරතුරු අප ඔබ වෙත නිරන්තරයෙන්ම වාර්තා කරනවා.